ඔන්න මං කලින් කිව්වා වගේම අපේ පවුලේ අවුරුදු උත්සවයේ වීඩියෝ අරගෙන මුලින්ම කළේ අලියට ඇහැ තැබීමේ තරඟය. එහෙනම් බලන්නකෝ. ඉතින් මුලින්ම තරඟය ආරම්භ කළේ දෙවිඳු චූටි දුව. ඔන්න ඉතින් ඊළඟට තරඟය සඳහා ඉදිරිපත් වුණේ සදීෂ චූටි පුතා. මේ ආකාරයට සියලුම දෙනා තරගය සඳහා සහභාගී වුණා.
දැන් ඉන්නේ. දැන් ගියා. මේ තමයි මගේ පළමුවැනි අවුරුදු උත්සවය. අවුරුදු දාපු පවුලේ අය එකතු කරගෙන තමයි මම මේක කළේ. ඊළඟ අවුරුද්දේ මම මීටත් වඩා හොඳට මේ අවුරුදු උත්සවය පවත්වන්න තමයි හිතාගෙන ඉන්නේ. මට නම් අද හරි සතුටුයි. මගේ උපරිම උත්සාහයෙන් මම මේක කළා. මේ අපේ අක්කගේ ගෙදර. එයාලා අපිට තේපැන් සංග්‍රහයක් ලබා දුන්නා.
තරුමන්ගේ පියවන්නනම් විහගේ කුලෙසින් අවසාන තරගය මෙතන රත්තරන් පාට කවසට යලි රත්තරන් පාට
උඩින් එන ගෝවරියේ දැන් කමට වරින් දැන් අපේ මේ පවුලේ චූටි අවුරුදු උත්සවයේ අපේ චූටි නංගි දැන් නැටුමක් නටන්න හදන්නේ. ලස්සන නැටුමක් ඉදිරිපත් කරන්න හදන්නේ. අපි එන එක දැන් බලමු. දාග ප්‍රදානය කරන්න යන්නේ තරගේ දිනුන් ලැබුව අපේ සදිශමල්ලියට තෑගි හමුණා. හොරට කරන කොට්ට පොර තරගේ හොරටමයි කරේ හොරට කරව කොට්ට පොර තරගේ ජයග්‍රාහකයාට මේ සාදරු අයම එන්න කෙරෝ වේදිකාවට කො ඒ සදා මේ ඒ තෑග ලබා දීලා අවුරුදු කුමාරේ තරගෙන් ජයග්‍රහණ ලැබුව අපේ රංගිට තෑග ලැබුණා. අපේ බැලුන් ඩාන්ස් තරගේ ජයග්‍රහණය කරමු ලැබුව කපල් එක. අලියට ස්ටග්‍රි තරගෙන් ජයග්‍රහණ කරමු අපේ සීයට තෑග ලැබුණා. මේ ආකාරයට තමයි අපේ අවුරුදු උත්සවයේ කටයුතු අවසන්. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ලස්සන ගම්මැලි කොහොම වගේ කිව්වන් සිංහල අපේ ගමේ රබන් ඔබට ඇහෙන රතු